දැන් බොහොමයක් දෙමව්පියන්ගේ ප්‍රශ්නේ තමයි සහ දරුවන්ගේ ප්‍රශ්නේ තමයි ඉස්කෝලේ කැමැත්තෙන් යන්නේ නැහැ. ආසාවෙන් යන්නේ නැහැ. ඉස්කෝලේ යන එක ඔළුවට වදයක් කරගෙන සමහරවිට උදේ පාන්දර ගෙවල් වල අපි දකිනවා මේ ගෙවල් වල යුද්ධයක් වගේ. ළමයා කෑ ගහනවා, අම්මත් කෑ ගහනවා, සමහරවිට ඒකට තාත්තත් කෑ ගහනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඇයි මේ දරුවා ආසාවෙන් ඉස්කෝලේ යන්නේ නැත්තේ කියන එක. අපි නිකමට හිතලා බැලුවොත් ඇයි එහෙම වෙන්නේ කියන එක. ඇයි දරුවෙක් ආසාවෙන් ඉස්කෝලේ යන්නේ නැත්තේ කියන එක. දරුවෙකුට තියෙනවා Taman ජීවිතය ආස කරන දේවල්. ඒ දේවල් ලැබෙනවා නම් මම හිතන්නේ ළමයෙක් ඉස්කෝලේ යන එක පිළිබඳ මේ තරම් ලොකු ප්‍රශ්නයක් වේදමද කියන. සමහර ලාවට දැන් දරුවෙක් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න. ඉගෙනගෙන ගිහින් ඒ දරුවා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ළමයට අවශ්‍යයි ළමා කාලේ සෙල්ලම් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අනිත් අයත් එක්ක හැසිරෙන්න අවශ්‍යයි. තමන්ට ආස කරන දේවල් කරන්න අවශ්‍යයි. මේවට අපි වැටකඩුළු බැඳලා ඒ වෙලාවත් තවත් ටියුෂන් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්නව නම් සමහර ළමයි ආසයි කතන්දර පොතක් කියවන්න, සමහර ළමයි ආසයි කතන්දර පොත් ලියන්න. මම දැකලා දෙන එහෙම ළමයි පුංචි කාලේ ලියනවා. මේ දේවල්ට අපි වැටකඩුළු බැඳලාම වෙන්නේ ළමයාට තමන්ගේ ජීවිතය නීරස වෙනවා. එතන තමන්ගේ ජීවිතය ගැන ළමයාට තරහක් ඇති වෙනවා. එතනදි වෙන්නේ විශේෂයෙන්ම මේක අපි දකිනවා ඇඩොලසන්ට් කියන මේ වයස් කාණ්ඩේ අවුරුදු 13, 14, 15, 16 වගේ වෙනකොට ළමයා ඊට පස්සේ ළමයා තමාගෙන් සහ තමාට ඒ අවස්ථාව ලබා නොදෙන ආසදේ කරන්න නොදෙන දෙමව්පියත් එක්ක තරහක් ඇති වෙනවා. ඒස පලි ගැනීමකට යනවා. මේ දේවල් සියල්ලම හරි සංකීර්ණ කාරණාවල් මනෝවිද්‍යාව ඇතුලේ තියෙන. මේ සියලුම කාරණාවල් ගත්තාම ළමයා අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. මොකද ළමයාට ආසාවක් නැතුව තමන්ගේ ජීවිතය ගැන ආසාවක් නැතුව තමන් ගැන හැඟීමක් නැතුව කිසිම ළමෙක් ඉගෙන ගන්න ආස වෙන්නේ නැහැ. ඉතින් මේක අපි දකින්නේ අපි අර හැම වෙලාවෙම ප්‍රශ්නේ දකින්නේ අන්තිම කෙලවරින්. මේකේ මුල දිහා බැලුවොත් ළමයාට ආසාවෙන් ජීවත් වෙන ජීවිතේ විඳින්නට ඉඩකඩ ලබා දුන්නොත් ළමයා අධ්‍යාපන මට්ටමත් අනිවාර්යයෙන්ම ඉහළට යනවා.